හිතන්න එක පැත්තකින් බිලියනයකට වඩා වැඩි පිරිසකගේ ආධ්‍යාත්මික නායකයා අනිත් පැත්තෙන් ස්වැරී රාජ්‍යයක නායකයා. ලෝකෙ වෙන කිසිම කෙනෙක්ට මේ වගේ ද්විත්ව බලයක් නැහැ. ඒත් පාප් වහන්සේට ඒ බලය තියෙනවා. ඉතින් අද අපි කතා කරමු මේ අවුරුදු 2000ක් පැරණි ලෝකයේ බලවත්ම තනතුරක් වෙන පාප් පදවියේ ඉතිහාසය, බලය සහ අනාගතය ගැන. පාප් පදවියේ බලය හරියටම තේරුම් ගන්න අපි පොඩ්ඩක් අනාගතයට ගිහින් බලමු. හිතන්නකෝ අද 2026 අප්‍රේල් 13 වෙනිදා කියලා. මේ තිරේ තිරනේ 14 වන ලියෝ පාප් වහන්සේ අප්‍රිකානු සංචාරයක් පටන් ගනිද්දි කියපු දෙයක්. මේ වචන ටිකෙන් අපිට තේරෙන්නේ පාප් පදවිය අදටත් කොයිතරම් වැදගත්ද කියලා. මෙතනදී වෙන්නේ 14 වෙනි ලියෝ පාප් වහන්සේ ඓතිහාසික සංචාරයක් ආරම්භ කරන එක. හැබැයි වැදගත්ම දේ තමයි එතුමා යන්නේ ඇල්ජීරියාවට. මීට කලින් කිසිම පාප් කෙනෙක් ඒ රටට ගිහින් නැහැ. මේකෙන්ම පේනවා පාප් වහන්සේගේ කාර්යභාරය ආගමික සීමාවන් පැනලා යන දෙයක් කියලා. මේ කාලේ සටහන දිහා පොඩ්ඩක් බලන්නකෝ. මේක නිකම්ම ආගමික නායකයෙක්ගේ සංචාරයක් නෙමෙයි. එතුමා ජනාධිපතිවරුන්ව හම්බ වෙනවා, ජාතික ස්මාරක බලන්න යනවා. ඒ 99%ක්ම මුස්ලිම් ජනතාවක් ඉන්න රටක. මෙන්න මේක තමයි පාප් පදවියේ ද්විත්ව බලය. ඒ කියන්නේ ආගමික සහ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය එකට එකතු වෙන විදිය. ඉතින් කොහොමද එකම කෙනෙක්ට මේ තරම් විශාල ගෝලීය බලයක්, මේ තරම් අවධානයක් ලැබෙන්නේ? ඒකට උත්තරේ තියෙන්නේ මේ තනතුරේ ඉතිහාසය ඇතුලේ. හරි. එහෙනම් අපි යමු මේ කතාවේ මුලටම බලමු මේ දැවෙන්ත ආයතනය අත්තිවාරම වැටුනේ කොහොමද කියලා. පාප් කියන වචනේ එන්නේ හරිම සරල තැනකින්. ග්‍රීක භාෂාවෙන් පියානෝ කියන අර්ථය දෙන වචනයකින් ඒකෙන් කියවෙන්නේ හරිම සරල දෙයක්. එතුමා මුළු කතෝලික ප්‍රජාවගෙම ආධ්‍යාත්මික පියාණන් කියන එක. ඇත්තටම පාප් පදවියේ හදවතම මේක තමයි. කතෝලික විශ්වාසය අනුව පළවෙනි පාප් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේගේ ප්‍රධාන ගෝලයෙක් වුණු ශුද්ධ වූ පේදුරුතුමා. එදා ඉඳලා අද වෙනකල් එක පාප් කෙනෙක්ගෙන් ඊළඟ කෙනාට මේ බලය නොකඩි අඛණ්ඩව පැවතගෙන එනවා. මේකට තමයි ප්‍රේරිත අනුප්‍රාප්තිය කියලා කියන්නේ. පාප් වහන්සේගේ අධිකාරී බලයේ අත්තිවාරයම මේක තමයි. මේ නොකඩුණු දායමය. ඒක අපිව අරගෙන යන්නේ ලෝක ඉතිහාසයේම තියෙන දීර්ඝතම අඛණ්ඩ ආයතනයක කතාවට. මේ අංකය දිහා බලන්න 267යි. හිතන්න පුළුවන්ද? ශුද්ධ වූ පේදුරුතුමාගේ ඉඳන් අද වෙනකල් හිටපු පාප් වහන්සේලාගේ ගණන. ලෝකයේ කිසිම රාජවංශයක්වත් අධිරාජ්‍යයක්වත් මේ තරම් කාලයක් නොකඩී පැවතුනේ නැහැ. මෙන්න මේක තමයි පාප් පදවියේ තියෙන ඓතිහාසික ශක්තිය. මේ කාල රේඛාවෙන් පෙන්වන්නේ පාප් පදවිය මුහුණ දුන්නු කුණාටු වගේ දේවල්. රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ඉඳලා පාප් වහන්සේලව ප්‍රාන්සියේ සිරකරුවන් වගේ තියාගෙන හිටපු ඇවිනියොන් යුගයේ දක්වා මේ ආයතනේ නුනැසී පැවතුනා විතරක් නෙමෙයි හැම අභියෝගයකින්ම පස්සේ තවත් ශක්තිමත් වුණා. ඉතින් මේ දිග ඉතිහාසය නිසාම තමයි පාප් පදවියට ලෝකේ හරිම සුවිශේෂී තැනක් ලැබිලා තියෙන්නේ. මෙන්න මේක තමයි පාප් පදවියේ තියෙන විශේෂම දේ. එක පැත්තකින් එතුමා බිලියන 1.3කින් කියන කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා, අනිත් පැත්තෙන් වතිකානුව කියන ස්වෛරී රාජ්‍යයේ රාජ්‍ය නායකයා. මේ බලයන් දෙකේ එකතුව තමයි එතුමාට ගෝලීය වශයෙන් මේ තරම් විශාල බලපෑමක් කරන්න අවස්ථාව දෙන්නේ. මේ තනතුරු නාම ලයිස්තුවෙන් අපිට තේරෙනවා එතුමාගේ කාර්යභාරය කොච්චර පුළුල්ද කියලා. රෝමේ රදගුරු කියන හරිම සරල තනතුරේ ඉඳලා වතිකානු නගර රාජ්‍යයේ පරමාධිපතියා කියන දේශපාලන තනතුරු දක්වාම. ඒ අතරේ දෙවියන්ගේ සේවකයන්ගේ සේවකයා කියන තනතුරු නිහතමානීත්වයත් පෙන්눔 කරනවා. හොඳයි. ඉතින් මේ තරම් විශාල සභාවක් පාලනය කරන්නේ කොහොමද? ඒකට පාප් වහන්සේ විවිධ ලේඛන පාවිච්චි කරනවා. චක්‍ය ලේඛ වගේ ඉහළම මට්ටමේ ඉගැන්වීම් වල ඉඳලා යම් නිශ්චිත කාරණයක් ගැන නිකුත් කරන ලිපි දක්වා මේවා තමයි සභාවේ ප්‍රතිපත්ති සහ විශ්වාසයන් හැඩගස්වන මෙවලම්. හරි. එහෙනම් මේ ඓතිහාසික බලය අද කාලයට බලපන්නේ කොහොමද? අපි බලමු මෑත කාලීන උදාහරණයක්. මෑත ඉතිහාසය ගත්තොත් හොඳම උදාහරණ තමයි ෆ්‍රැන්සිස් පාප්තුමා. එතුමා පෙන්නවා පාප පදවිය පාවිච්චි කරලා දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය සහ සංක්‍රමණික අර්බුද වගේ ලෝකයේ දැවන ප්‍රශ්න ගැන කතා කරන්න පුරුවන් කියලා. එතුමාගේ ලෞදාතෝ සි කියන චක්‍රලේඛයේ මේකට කදිම උදාහරණයක්. මේකෙන් එතුමා පරිසරයේ සුරකීම කියන එක විද්‍යාත්මක ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒක අපේ හැමෝගෙම සදාචාරාත්මක වගකීමක් කියලා මුළු ලෝකෙටම කිව්වා. වැදගත්ම දේ තමයි මේ පණිවිඩය ඇහුනේ කතෝලිකයන්ට විතරක් නෙවෙයි ලෝක නායකයන්ට, විද්‍යාඥයන්ට, සාමාන්‍ය මිනිස්සුන්ටත් මේක බලපෑවා. පැරිස් දේශගුණික ගිවිසුම වගේ තීරණාත්මක සාකච්ඡාවලට පවා මේ ලේඛනය බලපෑම් කළා කියලා කියවෙනවා.
ඉතින් අවුරුදු 2000ක් තිස්සේ අධිරාජ්‍යයන් බිඳ වැටෙද්දිත් නොසලී හිටපු මේ දැවන්ත ආයතනය අද මේ වේගයෙන් වෙනස් වන ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? පාප්පදවේ කියන්නේ අතීතයේ ඉතිරි වුණු දෙයක් විතරද? එහෙම නැත්නම් අනාගතයත් හැඩගස්වන්න පුරුවන් බලවේගයක්ද? ඒක තමයි මේ ඓතිහාසික තනතුර ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නය. පදවියට එකම වෙලාවේ පෙරමුණු දෙකක සටන් කරන්න වෙලා තියෙනවා කියලා. එක පැත්තකින් ෆ්‍රැන්සිස් පාප්තුමා වගේ දීර්ඝකාලීන ගෝලීය අර්බුදවලට සදාචාරාත්මක මඟපෙන්දීමක් දෙන ගමන් අනිත් පැත්තෙන් ලියෝ පාප්තුමා වගේ ක්ෂණික කෙලින්ම එල්ල වෙන දේශපාලන ප්‍රහාරවලත් මුණ දෙන්න වෙනවා. ඇත්තටම මේක පාප් පදවියේ භූමිකාව අතිශය සංකීර්ණ සහ අභියෝගාත්මක එකක් බවට පත් කරනවා. මේ හැමදේම අපිව ගෙනියන්නේ අන්තිම නමුත් වැදගත්ම ප්‍රශ්නයට. මේ ඔක්කොම එක්ක 21 වෙනි සියවසේදී පාප් වහන්සේගේ භූමිකාවට මොකද්ද වෙන්නේ? මේකෙන් පැහැදිලි වෙන්නේ නූතන පාප් පදවිය පල්ලියට විතරක් කොටු වෙලා ඉන්නේ නැතුව ලෝකයේ තියෙන සංකීර්ණම සහ මතභේදාත්මක විෂයන්, ඒ කියන්නේ ගෝලීය පරිසර විද්‍යාවේ ඉඳලා භූදේශපාලනය දක්වාම කෙලින්ම ආමන්ත්‍රණය කරන්න උත්සාහ කරනවා කියන එකයි. ඉතින් අන්තිමට ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. විද්‍යාවයි දේශපාලනයයි රජයන මේ යුගයේ පාප්තුමාගේ වැදගත්ම කාර්යභාරය මොකද්ද? එතුමා අධ්‍යාත්මික මඟ පෙන්වන්නෙත්ද? එහෙම නැත්නම් ගෝලීය හෘද සාක්ෂියක්ද? එහෙමත් නැත්නම් දේශපාලන ක්‍රියාකාරිකයෙක්ද? මේ පැරණි ආයතනයේ අනාගතය රැඳිලා තියෙන සමහර වෙලාවට මේ ප්‍රශ්නට ලැබෙන උත්තරය මත වෙන්න පුළුවන්. මිතුරනි, මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක දැම්ම subscribe කරන්න. වීඩියෝට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න.